යන්නේ අද රිවාදෙල් ගාර්දා පේනවනේ මුහුදක් වගේ මේක මාරම කල එකක් තියෙන්නේ මේක නාවේ නැත්තම් වැඩක් නැහැ මෙතනට ඇවිල්ලා මේ පේනවද අපි යන්නේ මේ කන්දක් මැද්දෙන් දැන් අපි පල්ලෙහාට යන් පොඩි තැන් වලින් තමයි යන්න තියෙන්නේ රිංගලා හෙලෝ කොහමද ඉතින් හැමෝම හොඳින් කියලා හිතනවා අද කොහෙද අපි යන්නේ? අපි යන්නේ අද රිවාදෙල් ගාර්දා. අපි මේ කලින් වීඩියෝ එකේ දැක්කනේ ඔයගොල්ලෝ අපි ගියේ සලෝ වලට. දැන් අපි අද තවත් ලස්සන තැනකට තමයි යන්නේ. මේ ඔයගොල්ලන්ට පේනවනේ. දැන් මේ අපි ඉන්නේ ගාර්දාකේ ළඟම තමයි. අපි පොඩ්ඩක් කණ්ඩ නැවතුවා මේ උදේට. මොකද අපිට තව කිලෝමීටර් කීයක් විතර යන්න තියෙනවද? විනාඩි 40ක් විතර යන්න තියෙනවා. කිලෝමීටර් නම් 25ක් විතර තියෙනවා. මේ පාරේ යනකොට මේ පේනවනේ පොඩි පාරක් තියෙන්නේ. ඉතින් මේ පාරේ වැඩි මේ ස්පීඩ් ලිමිට් තියෙනවා. ඉතින් ඒකින්ද අපිට හිමීට තමයි යන්න පුළුවන්. මේ වෙලාවට නම් මරු මේ පොල් සම්බෝලයි පහනුයි සැමනුයි පේනවනේ මුහුදක් වගේ මේක මාරම කල එකක් තියෙන්නේ මේකට වැවක් නම් කියලා කියන්න බෑ අපි යන තැන ඊටත් වඩා ලස්සනයි අපි එතනට ගිහලා හම්බෙමු. Welcome back to our channel. Don't forget to subscribe and follow us. අපි යන්නේ මේ කන්දක් මැද්දෙන් මේ ඉන්නේ අපි මේ යන්නේ ටනල් එකක් ඇතුලෙන් යන්නේ මේ බලන්න හරියටම කන්ද මැද්දෙන් යන්නේ අපි ඔන්න අපි දැන් රිවාදෙල් ගාර්දා වලට ආවා. අපි කොහෙටද යන්න ඕනේ කියලා හරියටම දන්නෙත් නැහැ. මොකද අපි පළවෙනි වතාවට තමයි මෙහෙට ආවේ නේද? ඉතින් හරියම ලස්සනයි මේ ගාර්දාක ඉවර වෙන තැන තමයි මේ තියෙන්නේ. ඒතර මේ තියෙන ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එක මොකද්ද කියලා අපි දන්නේ. අපි ඒකෙත් යන්න බලාපොරොත්තු වෙනවා. අපි ගිහිල්ලා බලමු. ඉතින් මෙතන බෝට් රයිඩ්. ඔව්. රයිඩ්ස් දෙනවා අපි දන්නේ නැහැ කොහොමද කියලා බලමු. මාර හුලගක් තියෙනවා කූල් නේ. දැන් අපේ පැත්තට මාර අවුවයි. මේ ගොඩක් කඳු එහෙම තියෙන හින්දා ඔයාලට පේනනේ වටේට කඳු තියෙනවා. ඉතින් අපි දැන් මේ ඉස්සරහට යන්නේ මෙතන පොඩි මේ මාකට් එකකුත් තියෙනවා. බලමු මෙතන මොනවද තියෙන්නේ කියලා. මේ බයික්ස් වලට වෙනම දාලා තියෙනවා මේ ලොක් කරන්න පුළුවන් විදියට. ඔයාලට පේනනේ මෙතන පොඩි කඩ වගේක් තියෙනවා මේ බෑග්ස්, කැප්ස්
මේ ඔයාලට පිටුපස්සේ පේනවා මේක තමයි මේ පියාසා ත්‍රේනෝ කියලා කියන්නේ මේකට. මේක ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එකක්. ඉතින් මේකේ ගාර දෙකේ තියෙන, ඒ කියන්නේ මේ වැවේ තියෙන එක එක තැන් වලට මේගොල්ලෝ එක්ක යනවා. ඉතින් අපි දන්නේ අද මේක මෙතන ටිකට්ස් ගන්න පුළුවන්ද කියලා බලමු මේකෙත් යන්න. අපි දැන් අතන උඩට යන්නේ. බලමු මෙතනට යන්නේ කොහෙන්ද කියලා. ඕකේ. යා. ඉතින් පාර ක්‍රොස් කරන්න ඕනේ අපි. ක්‍රොස් කරමු ටක් ගාලා. අපි පාර ක්‍රොස් කරා. දන්නේ නැහැ හරියටම කොහෙද යන්න ඕනේ කියලා. මොකද අපි පළවෙනි පාර තමයි මෙතනට ආවේ. කිසිම දෙයක් දන්නේ නැහැ. එතනට ඒ තැන් වලට ගිහිල්ලා තමයි බලන්න වෙන්නේ කොහොමද ඒව දේවල් කරන්න කියලා. ඕකේ අපි යම් බලන්න මොකද්ද මෙතන උඩ තියෙන්නේ කියලා. හරි ලස්සනයි මේක ඇතුලේ. බලමු. Primo piano. First floor එකට ආවා. අර තියෙන අර කුරට තමයි අපි යන්න ඕනේ දැන්. බලමු මේගොල්ලන්ගේ ටිකට්ස් කොහොමද ගන්න තියෙන්නේ. අද තියෙනවද දන්නේ නැහැ. මේකේ ගන්න තියෙන්නේ මේ අපිටම ගන්න පුළුවන්. Schermo. Euro. Solo andata. Quindi una persona che 10 euro. Quindi 2 per piccolo la chiudo. Ok. Guarda. Solo bella musica. Grazie. Dite che vi ricordo i biglietti. Devo tenere. Fai così, no? Ok. Welcome back to our channel. Don't forget to subscribe and follow us. Okay, අපිට යන්න පුළුවන් දැන්. Mama, මේක කරන්න. Happy? පේනවනේ දැන් සෑහෙන උඩකට අපි ගිහිල්ලා තියෙන්නේ. ඇත්තටම මා විදිහට පේනවා. මේක රාවේ නැත්තම් වැඩක් නැහැ මෙතනට ඇවිල්ලා. තව යන්න තියෙනවා. දැන් පල්ලෙහා බලද්දි ගොඩක් බය හිතෙනවා. මොකද මොකටද පෙන්නන්න නම් ඒක. දැන් උලන්ට පේනනේ අපි හිටියේ අර අර තියෙන බෝට් එක. ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එක අතන තියෙන්නේ. අපේ වාහනේ අතන තියෙන්නේ. බලන්න කොච්චර උඩකින්ද අපි ඉන්නේ කියලා. තව යනවා ඉවර නැහැ. මේක හදිස්සියක් පල්ලෙහාට ගියොත් එම කෙලින්ම තමයි යන්නේ පල්ලෙහාට.
පොඩ්ඩක් උඩ ඉන්න අර පල්ලෙහා බලන්න බැරි කට්ටියට පොඩ්ඩක් ඒක මේක එන්නේ නැති එක හොඳයි. Yeah. चल මාරම එක්ස්පීරියන්ස් එකක් නියමයි ඒක නම්. දැන් අපි උඩට යනවා දන්නේ නැහැ කොහෙද යන්න තියෙන්නේ කියලා. මාරම ලස්සනයි. මෙතන මම හිතන්නේ රෙස්ටුරන්ට් එක නේද කලින්ම තියෙන්නේ. ලොන්ජ් ඇන්ඩ් බාර් එකක් තියෙනවා. ඕකේ. I think boats are okay now. Restaurant තියෙන මෙතන. Peraí. Não, ela quer que tire a cabeça dela. ඉතින් යන්න පුළුවන්. ඔව් අපිට මෙතනින් උඩට යන්න පුළුවන්. අපි දැන්ට මෙතන මේ view එක පොඩ්ඩක් බලමු. මම බබා මෙතනට පුතා මෙතනට මාරම ලස්සනයි view එක. මේ වැව මාර ලස්සනයි මෙතනට. ඇත්තටම මේ ගොඩාක් පේනවා මේ ලොකු ප්‍රමාණයක්. ඒක ඇතුළේ මොකක් හරි බලන්න තියෙනව නේද? මෙතන මේ කුරට තමයි අපි යන්න හදන්නේ. එන්න. යන්න පුතේ මෙතනින් යන්න. මේක ඇතුළට යන්න පුතේ. ඔව්. තව යන්න පුළුවන් අපිට. මේ තියෙන මේ උඩට රවුමට මෙහෙම හදලා තියෙන යන්න පුළුවන් විදිහට හදලා තියෙන. ඒවා නම් මොනවද කියලා දන්නේ නැහැ. ගල් වලින් තමයි හදලා තියෙන්නේ. මුකුත් ගහලත් නැහැ. මෙතන මාර කූල්ලයක් එනවා. හොරා පේනනේ ගල්මයි දාලා තියෙන්නේ. වව්. මෙතන උඩට එද්දී මේ ගැන විස්තරයක් දාලා තිබ්බ අපි දන්නේ නැහැ ඇත්තටම. මගුලන්ට වෙලාසින් කියවනේ අපි මේකට එද්දී කිසිම දෙයක් දැනගෙන මේ ආවේ. මෙතන දාලා තියෙනවා මේ බෝඩ් එකක්. ඒකේ ලියලා තියෙනවා 1507 1509 තමයි මේක හදලා තියෙන්නේ. මේ මෙතන ගාර් දෙකට එන නැව්, ඒ කියන්නේ රුවල් නැව්,
ඒ තියෙන බෝට්ටු බලන්ඩ තමයි කන්ට්‍රෝල් කරන්නම තමයි මං හිතන්නේ මෙතන මේක හදලා තියෙන්නේ. මොකද ඔයගොල්ලෝ දැක්ක අපි මෙතන උඩට එද්දී මේ උඩට එද්දී මේ මුළු ඒරියා එකම පේනවා ලාගු එකේ. ඒ කියන්නේ මේ වැවේ මුළු ඒරියා එකම පේනවා ඉතින්. තව දෙයක් තමයි ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙතන මේ මැද කෑල්ලක් නැහැ. මේ වටේටම කෑල්ලක් නැහැ මේකේ. ස්ට්‍රක්චර් එකේ. මොකද මේක ෆ්‍රෙන්ච් අය. ඒගොල්ලෝ මේක කඩලා විනාශ කරලා තියෙන්නේ. ඒකට මොකද්ද හේතුව මොන කාලෙද කියලා එක සඳහන් කරලා නැහැ. හැබැයි ඒගොල්ලෝ තමයි මේක විනාශ කරලා තියෙන්නේ. දැන් මේ කෑල්ල මේ විදිහට පොඩි කෑල්ලක් විදිහට පේනකොට මේක හොඳට මුසට හදලා තිබ්බ එකක්. ඒගොල්ලෝ කඩලා විනාශ කරලා යුද්ධයක් වෙන්න පුළුවන් සමහරට මොකක් හරි හේතුවකින්ද ඒක තමයි විනාශ වෙලා තියෙන්නේ. පුතාලා අතන වයිෆයි අතන යනවා. මොකද මේ ඒගොල්ලන්ට මේක උඩට එන්න අමාරුයි. මම පොඩක් ඕගොල්ලන්ට පෙන්නන්න මේක උඩට යන්න තමයි හදන්නේ. මෙතනින් තව යන්න පුළුවන් මේ ඔයාලට පේන මේකේ දාලා තියෙනවා මෙතනින් කඳු පැත්තට යන්න පුළුවන්. දැන් මම මේක ඇතුලේ තව උඩට යන්න තමයි හදන්නේ. වව්. අපි ඉස්සලාගේ අතනේ යටින් ආයෙ බලන්න මේ ඇත්තටම මේකේ පේනවා. බලන්න මෙතනින් පේනවා ඇත්තටම මේ ඉතින් ලේක් එක පේන විදිය. අහම තවුරට යන්න පුළුවන්. ඉතින් මෙතනින් තවුරට යන්න පුළුවන්. ඕකේ. Ala gerak mah. Den See gehe ich heute mit euch her. Weißt du warum? මුළු ඔක්කොම මේ ගල් වලින් තමයි හදලා තියෙන්නේ. මම මේ ගල් වල නැචරල් ගල් වලින් හදලා තියෙන්නේ. මෙතන බලන්න පුළුවන් කවුලුවක් තියෙනවා. මෙතන දැන් මම උඩටම නැගලා තියෙන්නේ. මේ වාහන ලස්සනට පේන විදිය. හරිම ලස්සනයි. වව්. දැන් අපි පල්ලෙහාට යන් පොඩි තැන් වලින් තමයි යන්න තියෙන්නේ රිංගලා. ඔව්. මේ බලන්න කොච්චර ලස්සනට සිටි එක පේනවද කියලා. විශේෂ දෙයක් දැක්ක මම මේකේ බිතුසිතුවම් ඇඳලා නැහැ කවුරුත් මේකට එන කට්ටිය. අපේ නම් කට්ටිය බිතුසිතුවම් අඳිනවනේ මතක සටහන්. ඉතින් මතක සටහන් අඳින එකෙන් වෙන්නේ අර තියෙන නැචරල් ගතිය. ඒ දේවල් වලට හානියක් සිදු වෙනවා. මොකද ඒවට ඉතින් ඒක නැචරල් ගතිය නැති වෙනවා නේද? ඉතින් ඒක කරන්න එක හොච්චර හොඳ දෙයක් නෙමෙයි. එහෙම මේ ගල් වල අඳින එක ඒ දේවල් ඉතින් නවත්තන එක තමයි හොඳ. අපි පල්ලෙහාට බහින්න තමයි හදන්නේ. මේ මෙතන උත් කඳු උඩට යන්න පුළුවන්. මේ පාරවල් තියෙනවා. අපි ඒ පැත්තට යන්නේ නැහැ අද. Welcome back to our channel. Don't forget to subscribe and follow us. Si è persa la bimba loredana. Indossa una maglietta nera con colletto fucsia. Sembra i fianchi aperti. ඔව්. මම පල්ලෙහාට ආව දැන් අපේ දෙන්න නැහැ. කොහෙට ගියත් දන්නේ නැහැ. බාරකට ගියත් දන්නේ නැහැ. මම බොණ්ඩ. මාර හොලක් තියෙනවා මේ බලන්න කොච්චර උස කඳුද කියලා මේ පැත්තේ තියෙන්නේ. මාර උසයි ඒ කඳු හිතා ගන්න බෑ. මේ තියෙන්නේ මෙතන මේ ඉතින් කට්ටියට ඇවිදින්න ඕන නම් ලොකු මේ ප්‍රමාණයක් කවර් කරන්න පුළුවන් මේ තියෙන්නේ. මං හිතන්නේ දවසින් ඇවිදලා ඉවර කරන්න බෑ. මෙතන තියෙන විදිහ නම් පැය 5ක් යනවා මේක
මේ ඇවිදලා ඉවර කරන්න. මොකද? මොනවද ඕනේ? බිම්මි. යාර බීම එකක් වළු බලමු මොනවද තියෙන්නේ කියලා. Una coca e 450. E poi dobbiamo pensare che è un litro di birra. Grazie. Thank you, bye. ඒදිට බාරක දැක්කනේ මොනවා හරි බොන්න හිතුණා. ඉතින් දැන් ඔක අරන් දුන්නේ නැත්තම් මෙතන ප්‍රශ්නයක්. ඒ හින්දා එයාට අපි කොකා කෝලාවක් අරන් දුන්නා. අපි දැන් පල්ලයට බහින්න තමයි යන්නේ. මෙයාට නාන්න යන්න ඕනේ. ඔව්. අපි නාන්න යන් පොඩක් පුතේ ඇවිදලා. හරිද? මෙහි තව ලස්සන දැන් බලලා. හරිද? මේ බලන්න මේ පිටිපස්සේ තියෙන ඔක්කොම කඳු. කඳු තමයි තියෙන්නේ. කට්ටිය ෆුල් දෙවික පොඩක් පහින් පොඩක් අර පල්ලමකට යන මේ ෆීලිං එක එනවා. ඒ කියන්නේ අර පල්ලෙහාකට යද්දි කොහමද අර අපිට එන්නේ? කඩාගෙන ආයි කියලා බය පොඩක්. Either English, Italian or දැන් අපි ආයෙමත් සිටි එකට ආවා. ඇවිදින ගමන් ඉන්නේ පේනවනේ. සෙනග ඉන්නවා. ටුවරිස්ට් තමයි ගොඩක්ම ඉන්නේ. ඔව් ටූරිස්ට්ලා තමයි ගොඩක්ම ඉන්නේ. දාන මෙතන මේ බිල්ඩින්ස් වල එක එක පාට තමයි තියෙන්නේ. ඒක මාර ලස්සනයි. Yang putih. Baba. Nah, foto gandangin. Anda. Dan naandang ya? Hah? Naandang. Kita ice cream tiana, bahay kat tiana. Baba. මේ බෝට් එකේ තමයි මේ යුරෝ 40ක් ගන්නවා එක්කෙනෙක්ට. ඒගොල්ලෝ රවුමක් එක්කන් යනවා මේකේ. අර ඉස්සෙල්ලා අපි දැක්කේ ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එක. මේ තියෙන මෙතනනොත් බෝට් රයිඩ් එකක් යන්න පුළුවන්. මෙතන මම හිතන විදියට දාලා තියෙන්නේ ඔව් මේ තියෙන්නේ 30 minutes යනවා නම් රයිඩ් එක යුරෝ 80ක් ගන්නවා මේ බෝට් එකේ. මේ තියෙන ඒගොල්ලෝ යන මැප් එක මේ වගේ ටර්න් එකක් ගහනවා එතන. පේනවනේ මේ මෙතනින් අපිට මේ වගේ බෝට්ස් උත් ගන්න පුළුවන් රයිඩ් එකක් දාන්න. අර එන්න කට්ටියක් ඇති. පෙඩල් කරලා තමයි ඒකේ යන්නේ. මේ බෝට් එක යනවා නම් පෙඩල් කරලා යන්න ඕනේ. ඒක යනවා නම් යුරෝ 12ක් කියලා දාලා තියෙනවා මේ වගේ බෝට් එකක. මේ වගේ බෝට් එකක යනවා නම් යුරෝ 12ක්. මේ පාක් එකක්. මෙතන පාක් එකක් තියෙනවා.
ඕකේ ඒත් වලට ෆොටෝ එකක් ගන්න ඕනලු. දැන් ෆොටෝ එකක් ගන්න තමයි යන්නේ. මේ කඳු වල මාර ලස්සනක් තියෙන මේ වෙලාවට අපිට මේ S2 දකිද්දී ඒක මාර විදියට පේනවා. ඒක හරිම ලස්සනයි. අපි අර අතන උඩට තමයි ගියේ. අර චූටි ඉතක් වගේ වලට පේනවා. එතනට තමයි අපි ගියේ ඉස්සල්ලා. දැන් අපි මේ මෙතනින් යන්න තමයි යන්නේ. මේ හරිය තියෙනවා නාන්න තැනක්. මේ ඉතින් ඒක තියෙන්නේ කොහෙද හරියටම? බලන්න ඕනේ මේ ස්පියාජ්‍රා කියලා දැම්මහම මේ ඒකෙන් එනවා. ඉතින් අපි වාහනේට ගිහිල්ලා තමයි බලන්න ඕනේ. ඔව් අපි මැප් එකේ දාලා බලමු කොහෙද යන්න තියෙන්නේ කියලා. දැන් ලයිට් එකත් අඩු වෙගෙන එන හින්දා අපි හිතුවේ මේ එතනට යන්න. මොකද එතන මාර ලස්සනයි. මං හිතනවා මේ ඩ්‍රෝන් ෂොට්ස් එකකුත් එතන ගන්න පුළුවන් කියලා අපිට. අපි මෙතනට ආවා. කිලෝමීටර් එකක් වගේ තමයි තිබ්බේ. උනාට ලොකු රවුමක් දාන්න උනා. මේ පාකින් නැහැ. තාම එක්සයිට් වෙලා ඉන්නේ. දන්නේ නැහැ මොන වගේ තැනක්ද කියලා. ෆොටෝස් වලින් විතරයි දැක්කේ බීච් එක මේ විදිහට හදලා තියෙනවා කියලා. කොළ පාරට තිබ්බ ෆොටෝස් වල නම් ලස්සනට තිබ්බා ඉතින්. බලමු. Welcome back to our channel. Don't forget to subscribe and follow us. අපේ ඉස්සල වීඩියෝ එකේ මම ඔයගලන්ට පල්ලෙහෙන් දාන්නම්. මේ ඉස්සල වීඩියෝ එකේ දැම්මේ මම ලාගොදී සලෝ ඒ වගේ තමයි මෙතනත් බලන්න මේ මාර විදිහට පැහැදිලි. අපි තාම ඇතුළට ගියේ නැහැ. මම දැන් ඇතුළට යන්න. ඔයගලන්ට වීඩියෝ සාරන් එන්නම් එතනත්. ගොඩක් ලස්සනයි මෙතනත්. අනිත් එක මෙතන හේවන තැන් තියෙනවා. එදා විදියම තමයි අද කවුන්ට් කරලා තමයි පයින් එන්නේ. මොකද සීතලයි. අපේ පැත්තට වැඩිය සීතලයි ඔය දැන්. අපිට සන්සෙට් එකක් බලා ගන්න පුළුවන් මෙතන. මෙතන කන්දෙන් පල්ලෙහාට යන්නේ සන්සෙට් එක. ඕකේ මම පයින් එනවා. හරි. ඌනෝ දුරේ. වතුර මාර පැහැදිලි. හැබැයි දැන් සලෝ වලට ෆස්ට් ප්ලේස් එක දෙන්න හම්බෙන්නේ මෙතන තමයි දෙන්න හම්බෙන්නේ. මොකද මෙතන ලස්සන මේ හරිම view එක ඔක්කොම හරිම ලස්සන. මේ බාන කඳු වලින් වට වෙලා තියෙන්නේ මේ. අර අපි මේ දැක්ක අර ගල් කන්ද තමයි මේ. මෙතන මේ මෙන්න මේ හරිය ඔබට පේනවද බැරියර්ස් දාලා තියෙන්නේ. එතනින් එහාට ස්විම් කරන්න බෑ. ඒ කියන්නේ එතනින් එහාට ගැඹුර වැඩි ඒක නිසා. ඉතින් ඔයගොල්ලෝ අපේ මේ මීට කලින් දාපු වීඩියෝ එක බැලුවොත් එහෙම මේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් සලෝ කොහොමද ඒ වැව තියෙන්නේ කියලා. ඉතින් ඒ ලේක් එකේ අපි වීඩියෝ එක ඔයගොල්ලන්ට අප්ලෝඩ් කරලා තියෙනවා. අද දැන් අපි ආවිලා තියෙන රිවාදෙල් ගාර්ද වලට. ඉතින් ඒකෙත් වතුර මාරම ක්ලියර්. මම ඔයගොල්ලන්ට යටට ගිහිල්ලා පෙන්නන්නම්. ඉතින් ඔයගොල්ලෝ කියන්නේ බලන්න පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න බලන්න මොකද්ද හොඳ කියලා.
සලෝ ලේක් එකද නැත්නම් රිවාදෙල් ග්‍රාඩා ලේක් එකද කියලා කියන්නකෝ බලන්න. මම දැන් ඇතුළට. Happy ද? Happy ද? ඉතින් මේ ලේක් එක විශේෂයි. මේ මොකද සලෝ එක වගේම විශේෂ ලේක් එකක්. මම මේකේ ඔයගලන්ට විස්තර දාන්නම් මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ. සලෝ එකේ විස්තරත් මම දාලා තියෙනවා. ඔයගොල්ලෝ බලන්න ඒකේ කොහොමද මේ දේවල් හැදිලා තියෙන්නේ, ගල් වර්ග මොනවද, මේ දේවල් හැදුනේ කොහොමද කියලා විස්තරයක් මම දාලා තියෙනවා. මේකේ ඔයගලන්ට විස්තරයක් මම දාන්නම්. ඉතින් මේකෙත් අපි බලමු මොන වගේ ගල් තියෙන්නේ කියලා. මේක නම් අර අමුතු මේ විශේෂ ගල් නැහැ. සාමාන්‍යම ගල් වගේ තමයි තියෙන්නේ මේ. මේ පේනවනේ. එහෙම විශේෂ ගල් නැහැ සලෝ ලේක් එකේ වගේ. මොකද සලෝ ලේක් එක විශේෂයි. ඒ තියෙන ගල් වර්ගය විශේෂයි. මේ බලමු තව මොහොතේ තියෙනවද කියලා විශේෂ දේවල්. එහෙම ලොකුම ඩිසයින් තියෙන ගල් නෑ. මේ බලන්න. මේ වගේ තියෙනවා මේ වගේ ඒවා. ඒක සාමාන්‍ය දේව. ඒක සාමාන්‍ය ගලක්. ඉතින් අපි දැන් වීඩියෝ ගෙන් කරලා තමයි හදන්නේ. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝස් ඔයගලන්ට බලන්න කැමති නම් අපේ YouTube channel එක subscribe කරලා Facebook page එක follow කරලා Instagram pages follow කරලා තියාගන්න. ඉතින් අපි මේ වගේ ලස්සන වීඩියෝස් ඔයගලන්ට තවත් ඉස්සරහට ගේනවා. ඔව් ඒ වගේම ඔයගොල්ලෝ පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයගොල්ලෝ ගිය තැනුත් අපිට කමෙන්ට් එකක් දාන්න. අපි ඒ තැනුත් කවර් කරන්නම්. අපි ඒ තැනටත් විසිට් කරන්න. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම God bless. Welcome back to our channel. Don't forget to subscribe and follow us.